සිවිල් ඉංජිනේර කෙනෙක් හැටියට මම අහලා තියෙන වැරදිම කතාවක් තමයි සිමෙන්ති වේලෙනවා කියන එක. නැත්නම් කොන්ක්‍රීට් වේලෙනවා කියන එක. මේක නිකන් අර මැටි වගේ වේලිලා යන්නේ නැහැ. සිමෙන්ති රියැක්ට් වෙනවා. කොන්ක්‍රීට් ප්‍රතික්‍රියා කරනවා. මේ සිමෙන්ති එහෙම නැත්නම් කොන්ක්‍රීට් වලට අපි වතුර දාපු ගමන් මේ සිමෙන්ති පටන් ගන්නවා කොන්ක්‍රීට් එක ප්‍රතික්‍රියා කරන්න. මේක රසායනික ප්‍රතික්‍රියාවක්. මේක අධික තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් හෝ සිමෙන්ති වගේ ගත්තොත් එහෙම මේවා ටිකක් අර ගලාගෙන යාමේ හැකියාවක් තියෙනවා. ටිකක් අර ගියර් ස්වරූපයක් ගන්නවා. අපි බිල්ඩින් එකක් හදනකොට අපිට කොන්ක්‍රීට් ගියරයක් වෙලා හරියන්නේ නැහැ. මේක හાર્ඩ් වෙන්න එපා. එතන මේ වතුර දැම්මට පස්සේ සිමෙන්ති හා වතුර ප්‍රතික්‍රියා වෙලා මෙයා ටික ටික හાર્ඩ් බවට පත් වෙනවා. සම්පූර්ණ ස්ට්‍රෙන්ත් එකට ළඟා වෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා හයිඩ්‍රේෂන් එකක් වෙනවා කියලා. හැබැයි මේ අධික තාපදායක ප්‍රතික්‍රියාවේදී ඉතා විශාල තාපයක් පිටවීම නිසා අපි මේ කොන්ක්‍රීට් වලට දාපු වතුර යම් ප්‍රමාණයක් වාෂ්ප වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව හින්දා කොන්ක්‍රීට් ඇතුලේ උපුරායම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සරල භාෂාවෙන් කිව්වොත් එහෙම ලොකු කොන්ක්‍රීට් ඩෑම් එකක් හැදුවොත් එහෙම හරියට මේක කියෝ කලේ නැත්තම් හයිඩ්‍රේෂන් එක හරියට සිදු වුණේ නැත්තම් සම්පූර්ණ ස්ට්‍රෙන්ත් එක හම්බෙන්නේ නැහැ. විවිධාකාර තැන් වලින් විපරීම් දකින්න පුළුවන්. එතකොට කොන්ක්‍රීට් දැමීමක් වැනි ක්‍රියාවලියකදී සාමාන්‍යයෙන් අර අධික තාපයක් පිට වෙනවා කියලා මම කිව්වනේ. මේ තාපය පිටවීම නිසා ඒ තාපය කන්ට්‍රෝල් කරන්න අපිට වතුර දාන්න සිද්ධ වෙනවා. අපි මේකට කියනවා කියෝරින් කරනවා කියලා. ඒතර මේ කොන්ක්‍රීට් ක්‍රියාවලියකදී හරියට කියෝර් කළේ නැත්නම් අර තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනවා. මොයිස්චර් කන්ටෙන්ට් එක අඩු වෙනවා. හයිඩ්‍රේෂන් එක වෙන්න බැරි වෙනවා. අන්න ඒ නිසා පිපිරීම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේක කොහොමද අපි රිලේට් කරන්නේ අපේ කෙමිස්ට්‍රි වල? අපි දන්නවා කෙමිස්ට්‍රි වල බන්ධන සෑදීමක් කියන්නේ තාපදායක ක්‍රියාවලියක්. සිමෙන්ති වලට වතුර දැම්මහම වෙන්නේ ඒ වගේම වැඩක්. බන්ධන සෑදීමක් සිද්ධ වුණා. තාපදායක ක්‍රියාවලියක් සිද්ධ වුණා. තාපය පිට වුණා. එතකොට මේ වගේ ක්‍රියාවලියක නියැලෙනවා නම් ඔයා දැනගෙන ඉන්න ඕනේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. කොච්චර තාපයක් පිට වෙනවද? කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්නේ? මොන වගේ වතුර ප්‍රමාණයක් දාන්න ඕනද? කොහොමද මොයිස්චර් කන්ටෙන්ට් එක කන්ට්‍රෝල් කරන්නේ? කොහොමද උෂ්ණත්වය කන්ට්‍රෝල් කරන්නේ? මෙන්න මේ කාරණා ගැන. එතකොට ඔයා මේ තියරි පන්ති ඉගෙන ගන්න චූටි තියරියක් මේ වගේ ලොකු වැඩකට යූස් වෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් මේ විදිහට තර්කානුකූලව ප්‍රැක්ටිකල් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඉන්න අපිත් එක්ක එකතු වෙන්න. මම අශාන් හසලංග.